Hi everyone, welcome back to our YouTube channel Life with Mai. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්නකොට ඔයගොල්ලෝ බලනවා ඇති මොකද මේ මුළු කාමරයක්ම අවශ්‍යගෙන කරන්න කියලා. වීඩියෝ එකේ ටයිටල් එක නම් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. ඉතින් ඔන්න husband ආයි නැවට යන්න කාලේ ඇවිල්ලා තමයි තියෙන්නේ. What? Which uncle? Doraemons. මාස 6ක් ගෙවිලා ගිහිල්ලා හිතා ගන්නවත් බැරි ඉක්මනින්. චුටි පුතාට නම් ඉතින් ලොකුවටම තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් එයා දන්නවා තාත්තා යනවයි කියන එක. ඒ නිසාම තමයි කලින් වීඩියෝ ක්ලිප් එකේ දැක්කා වගේම එයා නිදි වෙලාවේ මායි හස්බන්ඩ් දෙන්නම එයාගේ බැගේජ් එක රෙඩි කරේ. හස්බන්ඩ් මේ පාර දාලා යන්න බැරි තදින්ම දැනෙච්ච බැඳීමක් චුටි පුතාම තමයි. ඒ වුණත් මොනවා කරන්නද රස්සාව වෙනුවෙන් යන්න එපා. Where are we going today? Come. Where are we going today? Where are we going today? Boat. Oh, yeah, boat. Yeah. Ah, that's okay. Enna chutta coffee is ready. Coffee is ready. Yeah, තාත්තට coffee එකක් හැදුවා අපි දෙන්න. ඒක තාත්තට ready කියලා තමයි කිව්වේ. So where are we going? Boat. Oh, we are going airport, yeah? Airport. To see what? See? Let's go to airplane. Go to the plane. And we are going to drop someone. Or else, who's that? Tata. We are going to drop Tata. Tata, we are going? Boat. Ship. Sheep. So you are going to miss Tata? He will come soon, okay? ඉතින් ඉදා දවසම ගෙදර හැමෝටම හස්බන්ඩ් කැමති කෑම බීම විතරයි. ඉතින් හස්බන්ඩ් හරි ආසයි අයිස් කෆි බොන්න. ඉතින් එයා වෙනුවෙන් තමයි ඔය චුට්ටක් එයා එළියට ගිහිල්ලා එන වෙලාවේ හදලා තිබුණේ. හිතේ කොච්චර දුකක් තිබුණත් ඒ තිබිච්ච චූටි වෙලාව හරි එයාත් එක්කම ගෙවන්න තමයි මටයි බබාටයි දෙන්නටම ඕන උනේ. ඉතින් ඒක සතුටෙන් උපරිම වින්දා. මොකද ඒ දේවල් තමයි ඉතින් ආයෙත් මාස 9ක් පුරාවට මතකයක් විදිහට තියෙන්නේ. ඉතින් ඉදා ලන්ච් එක නම් එයා කැමතිම විදිහට තමයි රෙඩි වෙලා තිබුණේ. ළමයා කෑම හදනවා. ළමයා මොනවද හදන්නේ? බබා මොනවද හදන්නේ? ස්ට්‍රිං හොපර්ස් හදනවා. මේ වෙලාවේ හිතට දැනෙච්ච දුක නම් වචන වලින් කියන්න බැරි තරම්. මොකද හස්බන්ඩ් කියන්නේ මට නම් මගේ මුළු ජීවිතේම. මට ගෙදර රණ්ඩු වෙන්න, යාළු වෙන්න හැමදේම ෂෙයා කරගන්න ඉන්නේ ඉතින් එයා තමයි. චුටි පුතාට ඉතින් ඒ වගේම තමයි. එයාට ඉන්න හොඳම යාළුවා එයාගේ තාත්තා. හැබැයි ඉතින් ඒකට ලොකු තේරුමක් නැහැ තාත්තා යනවා කියන එක. මට නම් මේ හැම දෙයක්ම දරා ගන්න උනේ පුතා වෙනුවෙන්ම තමයි. මොකද ඉතින් හස්බන්ඩ් යන්නේ මායි පුතයි දෙන්නම වෙනුවෙන් අපේ චුටි පවුල වෙන්නේ. ඉතින් එයා යන මේ ගමන එයාගේ හිත හයිය කරලා යවන්න නම් මම මේ ගමන දරා ගන්න ඕනේ නේද? ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ඔයා සේල වයිෆ් කෙනෙක් නා ඔයාලට මේ වගේ අවස්ථාවක දැනෙන්නේ කොයි වගේ හැඟීමක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. Go and pray with Tata. Stand up and pray. අනිවාර්යයෙන්ම හැම පාරම හස්බන්ඩ් යනකොට යන්න කලින් චර්ච් එකට ගිහිලා තමයි අපි යන්නේ. වෙනතර නම් හස්බන්ඩ් කම්පැනි එකට ගිහිලා යන නිසා සෙන් ඇන්තනිස් චර්ච් එකට යන්න පුළුවන් වෙනවා. නමුත් මේ පාර කෙලින්ම එයාපෝට් ගිය නිසා අපි ගියේ පන්නිපිටිය ක්‍රයිස්ට් කිං චර්ච් එකට.
ඉතින් ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ ළඟ නැත්නම් එයාත් දුර රටක ඔයාලා වෙනුවෙන් ගිහිල්ලා රස්සාවක් කරන කෙනෙක් නම් ඉතින් එයාලා ඔයාලා ළඟ ඉන්න හැම වෙලාවකම හරිම ආදරෙන් ඉඳින්න. මොකද ඒ දේවල් අපේ ජීවිතේ මතක පොතට එකතු වෙන්නේ හරිම ආදරෙන්. අපේ චුටි පුතා මේ වෙලාවට පොඩි නැප් එකක් දාන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් යාට ඒක දුන්නා. මොකද නැත්තම් එතනට ගිහලා එයා ගෙදරදී හොඳ මූඩ් එකේ හිටියත් හස්බන්ඩ් යනකොට මොන වගේ මූඩ් එකක් වෙන්නයිද කියලා හිතාගන්න බැරි නිසා එයාව චුට්ටක් නිදි කරව ගත්තා. නිදිය ගත්තා නම් මං ළඟ වුණාට බලන්නකො ඊට පස්සේ කාලඟටද ගියේ කියලා. තාත්තටත් ඉතින් ඒ ටික වෙලාවත් එයත් එක්කම තමයි ඉන්න ඕනේ උනේ. ඇත්තටම මෙතනින් ඇතුළට යනකොට දැනන හැඟීම ඒ දන්න කෙනාම විතරයි දන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ජීවිතේ ගොඩාක් දුක හිතෙන තැන. ඉතින් එයාපෝට් එක කියන්නේ මට දුක සතුට දෙකම තියෙන තැන. දුක කියලා කියන්නේ ඉතින් හස්බන්ඩ් යනකොට මේ යන ඩිපාර්චර් ලයින් එක කියන්නේ මට ගොඩාක් දුක හිතෙන තැන. ඒ වගේම තමයි අරයිවල් ලයින් එක කියලා කියන්නේ මට ජීවිතේ ගොඩාක් සතුට හිතෙන තැන. මං හිතනවා මගේ වීඩියෝ එක බලන ඔයාටත් එහෙමම තමයි කියලා. ඉතින් අපිට හිතුවට වඩා කලින් යන්න පුළුවන් වුණා. ඒ නිසා ඉතින් හස්බන්ඩ්ගේ අනිත් යාළුවෝ කට්ටිය එනකන් අපි එතන ඉන්නවා කියලා හිතුවා. බබාව නම් එක තැනක තියාගන්නම බැරි වුණා. මොකද එයා හරි ආසයි ආමි යුනිෆෝම් එකකින් ඉන්න කට්ටියව දකින්න. ඉතින් එයාලත් එක්ක කතා කරන්නේම හරිම ආසයි. ඉතින් ඒ දේත් එක තමයි එයාව එක තැනක තියාගන්නම බැරි වුණේ. හැබැයි කොච්චර පෙන්වෙන්නේ නැති වුණත් හස්බන්ඩ් මේ වෙලාවේ කොච්චර දුකකින් ඉන්න ඇද්ද කියලා මට හිතෙනවා. ඉතින් ඒක මෙතනින් යන හැම තාත්තා කෙනෙක්ටම මේ විදිහටම දැනෙනවා ඇති. ඉතින් හස්බන්ඩ්ගේ ක්‍රූ එකෙන් තව දෙන්නෙක් ආපු නිසා ඒගොල්ලන් ඇතුළට යනවා කියලා තීරණය කළා. ඉතින් තාත්ති මේ මාස 9 ඉක්මනින්ම ගෙවිලා ගිහිල්ලා ආයි ඔයා එන කාලයක් එනකන් මායේ පුතයි හරිම ආදරෙන් බලන් ඉන්නවා. අපි ඔයාට ගොඩාක් ආදරේ. ජෙසිපීටයි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. ආයි ඉක්මනින්ම මගේ චූටි පුතාගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්.